ශ්‍රී ලංකාව සහ බටහිරින් දෙක දෙවන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය නිමවට පත්වුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් අත්කර දෙමින්. මෙම තරඟයේ කාසියේ වාසි දෙනාගත් බටහිරින් දෙක දෙවන නායක රෝස්ටන් චේස් තීරණය කරා පළමුවෙන් පන්දු යැවීමට. ඒ අනුව පිටිටුවේසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ධනංජය සිල්ලාගේ නායකත්වයේ එනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 308ක් දක්වා ඉහළ මට්ටමට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉන්පසුව පිටිටුවේසි බටහිරින් දෙක කණ්ඩායමේ මුල් කඩලු පහ ලකුණු 168ක් තුල දවාගෙන තරඟයේ පාලනය ශ්‍රී ලංකාවට නතු වී තිබූ මොහොතක පිටිටුවේසි නායක රෝස්ටන් චේස් සමග එකතු වූ ජංගු 6 වන කඩුව වෙනුවෙන් ලෝක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වුවේ ශ්‍රී ලංකාවෙන් තරඟය සම්පූර්ණයෙන්ම උදුරා ගනිමින්. මෙහිදී ඔවුන් දෙපළ ලකුණු 401ක සම්බන්ධතාවයක් පැවැත්වුවේ 6 වන කඩුව සඳහා ලෝක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනගමින්. මෙහිදී ජංගු ලකුණු 233 සහ රෝස්ටන් චේස් ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වූවා. මෙම සම්බන්ධතාවයත් සමග ලකුණු 626ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ඔවුන් ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කරේ. දෙවන ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 318ක් පිටුපසින් තබා ගනිමින්. ඉන්පසුව දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් ලදරු ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කර අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 101ක් පමණයි. මෙම ඉනිමේදී දිනේෂ් චන්දිමාල් සහ සොනාල් දිනුෂ හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ළඟා වීමට ප්‍රබල කොදෙව් පන්දුවන් නම් ඉඩ ලබා දුන්නේ නැහැ. තරඟයේ අවසාන ප්‍රතිඵලය බවට පත්වුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක්. මෙම පරාජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ ශ්‍රේණිගත කිරීමෙහි 3 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා පහතට වැටීමට සිදු වුණා. තරඟාවලියේ ඉදිරි තොරතුරු සහ අලුත්ම ක්‍රිකට් විස්තර පිළිබඳව දැන ගැනීමට අප සමග රැඳී සිටින්න SLC Show YouTube channel එක subscribe කරන්න.